ළමයි මේ ඔන්න දැන් අපි කරන්න යන්නේ ඔයාලට තියෙන මොන පාඩම් ටිකද පාඩම් ටිකට අදාළව තියෙන පේපර්ස් තමයි කරන්නේ. ඔයා හරිද? ඔයා දැන් පාඩම් මගේ ඉගෙන ගන්න ඕනේ. එතකොට සමහර පාඩම් වල දක්ෂයෙක් වෙන්න ඇති. හරිද? ඔයා සමහර පාඩම් වල පට්ටාස ඇති. හරිද? සමහර පාඩම් ඔයා හොඳට කරනවා ඇති. ප්‍රශ්නයක් නැහැ. ඔයා MCQ පේපර්ස් කරන්නේ නැත්නම් ඔයා ඔය කොයි ක්ෂේත්‍රයක දක්ෂයෙක් වුණත් කොයි පාඩමකට දක්ෂ වුණත් කැමති වුණත් වැඩක් නැහැ. ඔයාලට ලකුණු වෙන්නේ නැහැ. පැහැදිලිද? ඇයි ඒක කියන්නේ මං ඔයා විෂය කරුණු දැනගෙන ඉන්න වෙන්න පුළුවන්. හරිද? ඒ විෂය කරුණු දැනගත්තට මදි. ඒක ප්‍රැක්ටිස් කරලා පේපර් එකක් ලියන්නත් ඕන. හරිද? එතකොට ඔයා දන්න දැනුම පේපර් එකට ලියනවා කියන එක වෙනයි. ඔයා දැනුම දන්නවා කියන එක වෙනයි. පැහැදිලිද? සමහර අය ඉන්නවා. හරිද? එයාට දැනුම 100%ක් නැහැ. ඒ වුණාට එයා පේපර්ස් වලට හොඳට ලියලා ලකුණු ගන්නවා. එයාට එහෙමයි දැකලා ඇතිවා. හරිද? එහෙමයි ඉන්නවා. එහෙමයි කලාතුරකින් ඉන්නේ මොකද එයාලා හරි දක්ෂයි. දක්ෂ මොකටද? පේපර්ස් වලට ලකුණු ලියන. හරිද? දැන් MCQ පේපර්ස් කරනවා කියන එක මහ ලොකු අමාරුවක් නෙමෙයි. හරිද? MCQ කරන එක මහ ලොකු අමාරුවක් නෙමෙයි. සාමාන්‍යයෙන් ඔයාට තමයි පේපර්ස් 4යි තියෙන්නේ. හරිද? සෝරි MCQ 4යි තියෙන්නේ. ඒ MCQ 4 1 2 3 4ක කියලා තියෙන්නේ. දැන් යම්කිසි ප්‍රශ්නයක් ආවට පස්සේ ඒ ප්‍රශ්නෙට අදාළව ඔයාට මේ ගැළපෙන්නේ නැති උත්තර ටික මොකක් කරන්න පුළුවන්ද? කපලා දාන්න පුළුවන්. එතකොට ඉතිරි වෙන උත්තර දෙකක් තියෙනවා නම් ඒ මොන හරි පුළුවන් තරම් කපලා අපි හිතන්නකො උත්තර දෙකක් ඉතිරි වුණා කියලා. ඔයා මේකෙන් ගෙවුවොත් 50-50 අවස්ථාවක් තියෙනවා ළමයි උත්තරේ හරියන්නේ. මම මේක කලින් කියලා තියෙනවා. ඒ නිසා මම ආයෙ වැඩියෙන් කියන්න යන්නේ නැහැ මේක සම්බන්ධව. දැන් අපි කරන්න යන්නේ ඔයාලට මම පේපර් සීරීස් එකක් පටන් ගත්තා. එතකොට මේ පේපර් සීරීස් එකේ පළවෙනි පේපර් එක මේ උඩ බෝඩ් එකේ දාලා තියෙනවා මම. MCQ paper 1 හරිද? ඔයාලා දාගෙන නැත්නම් පේපර් එක උඩ MCQ paper 1 හරිද? MCQ paper 1 එක මම හදලා තියෙන්නේ logic gates වලයි. හරිද? මේ L එන්න ඕනේ මෙතන. හරිද? logic gates සහ මොන පාඩම එකතු කළාද? OS පාඩම එකතු කළා තමයි OS පාඩමෙන් චුට්ටක් එකතු කළා තමයි ප්‍රශ්නේ හදලා තියෙන්නේ. පැහැදිලිද? හරි. හරිද? පැහැදිලිද? හරි. ලොජික් ගේට්ස් පාඩම සහ OS පාඩම එකතු කළා තමයි ළමයි මම ওই ප්‍රශ්න 16 හදලා තියෙන්නේ. හරිද? MCQ 16. එතකොට ඔය MCQ 16 මම හදපු ඒවා නෙමෙයි උතන MCQ දෙකයි මම හදලා තියෙන්නේ. ඉතින් ටික ඔක්කොම පාස් පේපර්ස් තියෙන්නේ. එතකොට ඔයාට මේ ප්‍රශ්න හුරු වගේ නැත්තම් ඔයා පාස් පේපර්ස් කරලා නැහැ. හරිද? මම දැන් පළවෙනි ප්‍රශ්නයට යන්නම්. තව කරුණු ගොඩක් තියෙනවා. ඉතින් කියන්න තියෙනවා ඔයාලට මම ඒවා හිමිට කියන්න. හරිද? හරි. හරි ළමයි මම පළවෙනි ප්‍රශ්නට යන්නම්. හරි ඔයාලට පේනවා ඇති ස්ක්‍රීන් ෂෙයා එක තියෙනවනේ. මම මෙහෙම කරන්න. හරිද? මෙතන අහලා තියෙන්නේ පහත දක්වා ඇති තාර්කික පරිපථය සලකන්න. හරිද? consider the following logic circuit. එතකොට මේ සර්කිට් එක සම්බන්ධව තමයි ප්‍රශ්නේ අහන්නේ. මුලින්ම හොඳට ප්‍රශ්න කියවන්න. පැහැදිලිද? MCQ කරනකොට තියෙන පළවෙනිම වැදගත් කාරණාව තමයි හොඳට ඔයා ප්‍රශ්න කියවන්න. ප්‍රශ්න අහලා තියෙන්නේ මොකක් සම්බන්ධවද? අහලවා ඉහත පරිපථයට තුල්‍ය වන්නේ පහත කවරක්ද? තුල්‍ය වන්නේ කියලා කියන්නේ සමාන වෙන්නේ මොකද්ද කියලා අහන්නේ. Which of the following equivalent uh, to the above circuit. හරිද? පල්ලෙහා මොකද්ද හරියටම මේව කරන්න කියලා අහන්නේ. දැන් ඒතර ළමයි ඔය අහන්නේ මොකක් සම්බන්ධවද? මේ අහන්නේ පේනවා ඔයාලට දැක්ක ගමන් මොකක්ද මේ අහන්නේ බූලියානු ප්‍රකාශනය ගැන. නැත්නම් අපි කියනවා බූලියන් එක්ස්ප්‍රෙෂන් එක ගැන තමයි අහන්නේ. ඔයාලට බූලියන් එක්ස්ප්‍රෙෂන් එකක් දැන් ලියා ගන්න බැරි වෙන්නේ හේතුවක් නැහැ. ඔයාලට බූලියන් එක්ස්ප්‍රෙෂන් එකක් බැරි නම් ලියා ගන්න. මොකද්ද ඔයාලට බැරි කාරණා මොකක්ද? මේ සර්කිට්ස් වල තියෙන ලොජික් ගේට් සම්බන්ධව ඔයාලට දැනුමක් නැති එක. හරිද? ඒක තමයි ප්‍රශ්නේ. එතකොට ඔයා මුල් බේසික් බෑ කියන එක තමයි ඒකේ තේරුම. එතකොට ඔයා ආයේ බේසික් සම්බන්ධව තියෙන වීඩියෝ එක බලන්න. පළවෙනි වීඩියෝ එක හරි දෙවෙනි වීඩියෝ එක හරි දෙකම බලන්න පුළුවන් නම් හොඳයි. හරි. ඔන්න අපි බූලියන් ප්‍රකාශනය ලියන්න යනවා. හරි. මෙතනින් තියෙන ගේට් එක මොකක්ද? මේ තියෙන්නේ O ගේට් එකක්. O ගේට් එකකින් මෙතනට යද්දි A+ මොකක් වෙනවද? A+B වෙනවා. හරි. A+B වෙනවා. හරි. මම මේකට වරහණක් දාන්නම්. එතකොට මේ දෙකම එකට ආව කියලා තමයි තියෙන්නේ. හරි. ඊට පස්සේ ළමයි තියෙනවා මෙතනින් එනවා C එක. එතකොට මෙතනට එද්දි A+B හරි මෙතන ප්ලස් එකක් එන්න ඕන. +B .C මෙතනට එන්නේ. ඇයි මෙතන C එක මෙන්න මේ මෙතනින් ඇවිල්ලා තියෙනවා මෙහෙම. හරිද? ඊට පස්සේ ළමයි මොකක්ද වෙන්නේ? ඊට පස්සේ බලන්න ඒ C එකටම මොකක්ද වෙලා තියෙන්නේ? ආයෙවිල්ලා තියෙනවා මෙතනින් මෙහෙම ඇවිල්ලා D එක. ඔයා හිතලා ගන්න එපා මේක. හරිද? මේ විදිහට මම ලියන විදිහට ලියන්න.
හරි මෙතන ඩොට් d එනවා මෙතනට එද්දි. පැහැදිලිද? මෙතනට එද්දි ඕක එකම එන නිසා මම ආයෙ ලියන්නේ. ඔයාලා ලිව්වත් ප්‍රශ්නයක් නැහැ. හරිද? ඩොට් d එනවා. ඊට පස්සේ මෙතනින් එද්දි මොකක්ද වෙන්නේ? මේක වෙනම එනවා. මේ e එක මෙතනට එද්දි e බා වෙනවා. මේ බා කියන එකේ තේරුම දන්නවද ඈ? නොදන්නව වෙන්න බෑ දැන්. පැහැදිලිද? e බා වෙනවා. එතකොට මේක මෙහෙට එද්දි මම මෙතනටම ලියන්නම් මේ ප්‍රකාශනේ. මේකටම එකතු කරන්න. අවසානට එද්දි මේ කියන මුළු ප්‍රකාශනයට මොකක්ද එකතු වෙන්නේ? මේ කියන මුළු ප්‍රකාශනයටම හරිද? ප්ලස් e බා එකතු වෙනවා. හරිද? පැහැදිලි ඇති මං කියන කාරණා. ප්ලස් e බා එකතු වෙනවා. හරි. එතකොට උත්තරේ මොකද්ද ළමයි? උත්තරේ මේක. හරිද? එතකොට කොහොමත් මේ දෙක අපිට මෙන්න MCQ ගන්නකොට තව මේ ක්‍රමයක් ඔයාලට MCQ ලේසියෙන්ම තෝරගන්න. දැන් මෙතන පළවෙනි එක ගත්ත ගමන් a b නේ වෙලා තියෙන්නේ. a b තියෙන උත්තර තියෙනවද බලන්න. තුනක් තියෙනවා ඉතිරි එක නෑ. එතකොට මේ උත්තරේ කෙලින්ම කපලා දාන්න. ඒක ඉන්නේ නෑ කොහොමද? එතකොට හරිද? ඊට පස්සේ බලන්න a b c.d. හරිද? මේ දෙක එකට මේකෙන් කියවෙන්නේ මොකක්ද? ඒ දෙක එකට ආවා කියලා. හරිද? මේක ආවා වගේ ඒ දෙක මෙතනින් එකට ආවා කියලා තමයි තියෙන්නේ. එහෙම ඇවිල්ලා නැහැ. මේ පියවර දෙකකට තමයි මේ ලොජික් ගේට්ස් දෙකක් එකතු වෙලා තමයි මේ මෙතන ඇවිල්ලා තියෙන්නේ. හරිද? එතකොට මේක ගන්න බෑ. මම කියන කාරණාව පැහැදිලි ඇති. පැහැදිලි නැත්නම් මොකද කරන්න ඕනේ? වීඩියෝස් ටික බලන්න. හරිද? එතකොට හොඳට පැහැදිලි වෙනවා. හරි. ඊට පස්සේ ළමයි ඇයි අපිට මේක ගන්න බැරි? ඇයි මේක ගන්න බැරි? ඈ ඇයි මේක ගන්න බැරි අපිට? මොකද මේ E එකයි D එකයි හරිද? E එකයි D එකයි වෙනම ගිහිල්ලා තියෙන්නේ. ඒ කිව්වේ E එක තනියම ආපු නිසා තමයි මේකට එකතු වුනේ. හරිද? මේ සෙට් එකම එකට ආවේ මෙතනට. නිකන් හිතන්න 1 1 and 0 යන්නේ කියලා මෙතන. එක සහ බිඳුව යන්නේ මේ අවුට්පුට්ස් වලින්. හරිද? ඒතර මේ ටිකටම අදාළව යම්කිසි අවුට්පුට් එකක් ආව නම් ඒ අවුට්පුට් එකට මේක තමයි එකතු වෙන්නේ. හරිද? නැතුව මේ D එකට E එක එකතු වෙලා නැහැ. එහෙනම් වෙන්න ඕන හරිද? මේ E එක මෙතනට ඇවිල්ලා හරිද? මේ දෙක එකතු වෙන්න ඕන මොකක් කරාද? එහෙනම් මේක මේ දෙකේ අවුට්පුට් එක O ගේට් එකක් එක්ක එකතු වෙලා තමයි ආයේ AND ගේට් එකකට එකතු වෙන්න ඕන. මං කියන කාරණාව තේරෙන්නේ නැති. හරිද? මං කියන කාරණාව තේරෙන්නේ නැති. දැන් නොතේරෙන්න දෙයක් නැහැ. හරි. එතකොට උත්තරේ මොකද්ද? උත්තරේ 2. අපි දෙවෙනි ප්‍රශ්නෙට එනවා. දෙවෙනි ප්‍රශ්නේ බලන්න. දෙවෙනි ප්‍රශ්නෙට අදාළව අපි බලමු කොහොමද මේක විසඳන්නේ කියලා. එතකොට මේකට ළමයි ටිකක් වෙලා එන ප්‍රශ්නයක්. දැක්ක ගමන් අපිට කියන්න පුළුවන්. මොකක්ද අහන්නේ? ලබා දී ඇති ආදාන වලින් පහත සඳහන් කුමන තාර්කික පරිපත එකම ප්‍රතිදානය ලබා දෙයිද? එතකොට same outputs දෙන circuit එක නෙහන්නේ. ඒතර මේ තුනේම outputs ටික අපිට ගන්න වෙනවා. පැහැදිලිද? තුනේම output ටික වාට ගන්න වෙනවා. වාට ගන්න ලේසිම ක්‍රමය මොකක්ද? මම ගන්න ලේසිම ක්‍රමය අහන්න. ඒතර ලේසිම ක්‍රමය කියද්දි ඔයාට පුළුවන් ළමයි මේ මෙතන තියෙන inputs කීයක් තියෙනවද ළමයි? inputs දෙකක් තියෙනවා. එතකොට අපිට පුළුවන් input combination numbers ගන්න කීයද? දෙකේ කීවෙනි බලයේද? දෙකේ දෙවෙනි බලය. දෙකේ දෙවෙනි බලය කියලා කියන්නේ inputs 4යි. ඒ අවස්ථාවන් 4යි. හරිද? අවස්ථාවන් 4ක් තියෙනවා. ඒ අවස්ථාවන් 4ට අදාළව inputs කොහොමද දෙන්න වෙන්නේ? A තියෙනවා මෙතන, B තියෙනවා මෙතන. හරිද? හරි. ඔහොමනේ. A තියෙනවා උතන, B තියෙනවා උතන. හරි මම බෝඩ් එකට යන එක මම හිතනවා ලේසි කියලා. හරි. මම බෝඩ් එකට එනවා. දෙවෙනි ප්‍රශ්නේ දැන් කතා කරන්නේ. භූමියක් කියන්නේ. හරි. දෙවෙනි ප්‍රශ්නෙට අදාළව ළමයි මේක උත්තර ලියද්දී හොඳට මතක තියාගන්න මේ හොයන ක්‍රමය ඔයාලට පුළුවන් මෙන්න මෙහෙම වැඩක් කරන්න. ඒක තමයි ලේසිම ක්‍රමය. හරිද? දැන් උතන ළමයි තියෙන්නේ inputs දෙකයි. A සහ B කියලා. inputs දෙකට input combination numbers ගන්න මෙතනට දාලා අපිට හොයන්න පුළුවන් input combination numbers 4යි. එතකොට A තියෙනවා B තියෙනවා. එතකොට අපිට පුළුවන් input combination ටික දාන්න input combination numbers. හරිද? දැන් ඔයා මේ ඔක්කොම ලියන්න එපා මේ MCQ එකට හදනකොට. short and sweet නිකන් AB කියලා දැම්මත් හරි ඉරි කැලි දාන්න ඕනේ. ඉරි කැලි වගු ගහන්න ඕනෙත් නැහැ. හරිද? මෙතන 1යි 2යි 3යි 4යි. ඔහොම ඉන්නේ මේ පෑන් අවුල්ලානේ පෑන් ටිකක් ගන්න ඕන. හරිද? 3යි 4යි. ඊට පස්සේ ළමයි ඔයා මොකද කරන්නේ මේ input combination numbers වලට අදාළව input combination numbers ටික ලියා ගන්නවා. හරිද? බිංදුව බිංදුව 1 1 බිංදුවයි 1යි බිංදුවයි 1. අපි කිව්වා මේ මෙහෙම හැදෙන්නේ කියලා. එතකොට ඒක මතක තියෙන්න ඕනේ මේ ලියද්දී. හරි. දැන් ඔයාලට ලේසිම ක්‍රමය තමයි යොක් කරන්නේ input combinations numbers අවස්ථා 4 එක් අවස්ථාවක් මොකක් කරනවා? එක් අවස්ථාවක් වා තෝරගන්න. හිතන්න මම තුන්වෙනි අවස්ථාව තෝරගත්තා කියලා.
මේ අපි ඉන්පුට්ස් ගන්නේ A එකට 1 සහ B එකට බිංදුව. ලේසිම ක්‍රමේ මේක හොයන්න තියෙන මේක හොයන්න තියෙන ලේසිම ක්‍රමේ මේ වගේ ප්‍රශ්නයක් දුන්නොත්. මේක ඔයා උපායශීලී වෙන එක තමයි තියෙන වැඩි. එතකොට ළමයි මම දානවා මෙතන පළවෙනි සර්කිට් එක දෙවෙනි සර්කිට් එක. එතකොට අපි මේ කියන අවස්ථාවන් ටික අපි සලකන්නේ නැහැ. හරිද? මෙන්න මේ අවස්ථාවන් දෙක විතරයි සලකන්නේ. ඒ අවස්ථාවන් දෙක සලකලා බලනවා කොහොමද සර්කිට් එකේ අවුට්පුට් එක යන්නේ කියලා. හරිද? දැන් මම A ට ගත්ත 1 B ට ගත්ත බිංදුව. මම ස්ක්‍රීන් ෂෙයා කරලා දෙනවා. නැත්නම් මට ආයේ මුල ඉඳලා සර්කිට් එක අඳින්න වෙනවා. හරිද? ඒක පොඩ්ඩක් වෙලා යන වැඩක්. ඒක නිසා මම මෙතනට එනවා. හරි. මම පොඩ්ඩක් මේකේ පාට වෙනස් කරනවා. හරි. හරි ළමයි. අපි A ට ගත්ත මොකක්ද? A ට ගත්ත මතක ඇති. අපි A ට ගත්තේ 1. හරිද? A ට අපි 1 කියලා සැලකුවා. B ට ගත්ත අපි බිංදුව. හරි තුන්වෙනි අවස්ථාව තමයි සැලකුවේ. හරි. එතකොට A1 වෙද්දී අවුට්පුට් එක මෙතනින් එන්නේ මොකද්ද කියලා තමයි දැන් හොයන්න යන්නේ. මෙතන A කියන අවස්ථාව 1යි. හරිද? B කියන අවස්ථාවත් 1යි. එතකොට මේ AND එක හරහා යද්දී B කියන අවස්ථාව බිංදුව. AND එක හරහා යද්දී අවුට්පුට් එක මෙතන බිංදුව වෙනවා. A1 1යිනේ. එතකොට 1 මෙතනට එනවා. B බිංදුවයිනේ. B බිංදුව මෙතනට එනවා. හරිද? මෙතනක් තියෙන AND ගේට් එක. බිංදුවයි කොහොමද බිංදුවයි. හරිද? ඊට පස්සේ මෙතන බිංදුවයි 1යි තියෙන්නේ. එතකොට මේ තියෙන O ගේට් එකක්. O ගේට් එකකින් අවුට්පුට් එක මොකක් වෙනවද? මේ එක අවස්ථාවක් හරි සත්‍ය නම් මොකද්ද? අවුට්පුට් එක මොකක් වෙනවද? true වෙනවා. හරිද? අවුට්පුට් එක සත්‍ය වෙනවා. එතකොට 1යි බිංදුවයි නම් මෙතන කොහොමද අවුට්පුට් එක කොහොමද 1යි. හරිද? මොන අපිට ආව පළවෙනි එකට අදාළව ආවේ 1 කියලා. හරිද? අවුට්පුට් එක ආවේ 1 කියලා. හරි. දෙවෙනි එකට යනවා. ඒකට සැලකුවේ මොකක්ද? ඒකට සැලකුවේ 1යි කියලා. එතකොට 1යි බිංදුව මෙතන කොහොමද බිංදුවයි. හරිද? ඒ 1යිනේ. එතකොට 1 ඒ කියනවා මෙතනට. හරි. මේ දැන් මෙතනක් තියෙන්නේ O ගේට් එකක්. අර සිද්ධියමයි මෙතනත් අවුට්පුට් එක 1යි. අපි මෙතනට එනවා. හරිද? අපි මෙතනට එනවා. A කීයද? A ඇවිල්ලා 1යි. 1 කොහොමද මෙතනට යනවා. හරිද? මෙතන තියෙන්නේ O ගේට් එක. B කීයද බිංදුව? 1යි බිංදුවයි මෙතන 1යි. හරිද? O ගේට් එකකින් අවුට්පුට් එක දන්නවනේ දැන් 1යි. හරිද? අවුට්පුට් එක 1යි. දැන් මෙතන තියෙන්නේ AND ගේට් එකක් නේ බලන්න. AND ගේට් එකට එනකොට මෙතන තියෙන්නේ 1 and 1. හරිද? හරි. එතකොට AND එකක අවුට්පුට් එක true වෙන්න නම් අවස්ථාවන් දෙකම true වෙලා තියෙන්න ඕනේ. එතකොට ඒ අවස්ථාව මෙතන තියෙනවා. එතකොට අවුට්පුට් එක 1 වෙනවා. හරි. දැන් මේ බලන්න හැම එකකම අවුට්පුට් එක සේම්ද නැද්ද? අවුට්පුට් එක සමානද නැද්ද? සමානයි. එතකොට උත්තරේ මොකද්ද ළමයි? මෙන්න මේ හතරවෙනි උත්තරේ. A 1 2 සහ 3 සියල්ලම සත්‍යයි කියන එක. හරි. පැහැදිලි ඇති. හරි. අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. තුන්වෙනි ප්‍රශ්නේ. මේ ඉක්මනට කරන් යන්නේ ඔයාලට මේ රෙකෝඩින් එක බලන්න පුළුවන්. MCQ සම්බන්ධව මොකක් හරි කියලා දෙන එක ඒක වැඩි නම් ඕ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා ආයෙ පොඩ්ඩක් ඔයා මොකක් කරන්නද? ආයෙ පොඩ්ඩක් වීඩියෝ එක පොඩ්ඩක් චුට්ටක් පස්සට දාලා ෂේප් එකේ බලන්න. එතකොට තේරෙනවා. එකපාර තේරෙන්නේ නැත්නම් ඒක තමයි කරන්න තියෙන්නේ. එකපාර තේරෙන්නේ නැත්නම් ප්‍රශ්නේ මොකක්ද? ඔයාට පාඩමේ තියරි සම්බන්ධව තියෙන අවබෝධය අඩු වෙලා තියෙනවා කියන එක. හරි. තුන්වෙනි ප්‍රශ්නේ බලන්න ටිකක් වෙලා යනවා අපිට කතා කරන්න. ඒතකොට මේකේ උපක්‍රම කියලා දෙනවා MCQ කරද්දී තව ඒ ආශ්‍රිත කරුණු කීපයක්ම කියලා දෙනවා. හරි. තුන්වෙනි එකට එනවා. හරිද? තුන්වෙනි ප්‍රශ්නේ අහනවා පහත තර්කන පරිපතයේ x හරිද? x කියන්නේ මෙතන. x සඳහා බිංදුව හෝ එක පිළිවෙලින් ආදානයේ ලෙස දී ඇතිනම් y සඳහා ලැබෙන ආදාන ප්‍රතිදාන දෙක පිළිවෙලින් කවරක්ද කියලා තමයි අහන්නේ. හරිද? x සඳහා බිංදුව හා එක පිළිවෙලින් දුන්නොත් මොකක්ද වෙන්නේ කියලා තමයි අහන්නේ. අහනවා if the input for x in the following logic circuit are 0 and 1, what are the corresponding output for the y? හරිද? එතකොට අහන්නේ බිංදුව හා එක පිළිවෙලින් දුන්නොත්. මුලින්ම දෙනවා ළමයි බිංදුව. හරිද? බිංදුව දුන්නොත් මොකක්ද වෙන්නේ? x බිංදුව වුණොත් මෙතන not එකක් තියෙන නිසා මෙතන මේක true වෙනවා. හරිද? එතකොට ඒකට අපි දන්නේ. හරිද? ඒකට අපි දන්නේ. එතකොට b එක යනවා මෙතනින් x යනවා බිංදුවයි විදියට. එතකොට b එක අපි දන්නෙත් නැහැ. හරිද? හරි. ඊට පස්සේ මොකක්ද වෙන්නේ? මෙතනින් එන උත්තරේ මොකක් වෙනවද? මේ මං x කියන එක ගන්නම්. හරිද?
අපිට මේක නිකන් මේක හිතන්න නිකන් මේ AB රඳා පවතින්නේ කාගේ මතද කියන එක තමයි අහන්නේ. දැන් මේ සර්කිට් එකේ YG ප්‍රතිදානයේ රඳා පවතින්නේ කාගේ මතද කියන එක තමයි ඔය අහන්නේ. පැහැදිලිද? හරි. එතකොට ළමයි මේකට අපිට කෙලින්ම උත්තරේ ලියන්න පුළුවන් ලේසිම ක්‍රමයක් තියෙනවා. කාගේ මතද රඳා පවතින්නේ Aට මොකක් වෙනවද සහ Bට මොකක් වෙනවද කියන ආශ්‍රයෙන් තමයි අපිට ලියන්න වෙන්නේ. ඔයාලට මේ උඩ දීලා තියෙන වැල් බයිලිය දාලා නෑ ඔයාලට මේ සර්කිට් එක තේරෙනවා නම් මොකද්ද වෙන්නේ කියලා මේකට උත්තරේ ලියන්න පුළුවන්. හරිද? මෙතනින් උත්තරයක් යන්න හරිද? මෙතන එක්කෝ 1 හරි 0 හරි වෙන්න කවුද බලපාන්නේ? මෙතන බලපාන ළමයි A. හරිද? මෙතනින් 1 and 0 යන්න කවුද මෙතනින් බලපාන්නේ? මෙතන B බලපාන්නේ. එතකොට අපිට white output එකක් ගන්න බෑ AB දන්නේ නැතුව. හරිද? හරිද? AB දන්නේ නැතුව අපිට මේ කරන්න බෑ. උත්තරේ එතකොට මොකක්ද වෙන්නේ? AB. ඒ ලැබෙන අවුට්පුට් එක කාගේ මතද රඳා පවතින්නේ? A සහ B මත. ඔය මං කියන කාරණාව පැහැදිලි ඇති වුණා. හරි. ඔන්න ඕක තමයි උත්තරේ. අපිට වෙන එකක් ගන්න බෑ. හරිද? හරි. ඒතර අනිත් ඒවා ගන්න පුළුවන් දාන්න. පුළුවන්ද කියලා හිතුවොත් එහෙම ගන්න බෑ එහෙම. ඒ ගන්න බැරි. අපි B දන්නේ නැහනේ. හරිද? හරිද? අපි B දන්නේ නැහැ. ඊට පස්සේ A දන්නෙත් නැහැ. එතකොට අපිට ගන්න වෙන්නේ AB කියන එක තමයි. හරි. A බිඳුවද මේ A බිඳුවද එකද කියන එක අපි දන්නේ නැහැ. ඒක නිසා තමයි එහෙම ගත්තේ. හරි. උත්තරේ ළමයි ඉන්නේ දෙක. මම මේ උත්තර පත්‍රයක් ළඟ තියාගෙන එහෙම නෙමෙයි මේ ඔයාලට කියලා දෙන්නේ. ඔයාලා වගේම මම තියරි ඔයාලට කියනවා. ඒක උගන්නපු තියරි එක මට පුළුවන් වෙන්නේ නැහැ. ඒ ආශ්‍රයෙන් තමයි මම උගන්වන්නේ. හරි. අපි ටික උඩට යනවා. තාම ටිකක් ලෝඩ් වෙන්න තියෙන්නේ. හරි. මොන දෙවෙනි එක හතරවෙනි ප්‍රශ්නේ. පහත සඳහන් තර්කන පරිපතය සලකන්න මේ ඔක්කොම මොන පේපර්ස්ද? O level papers. හරිද? ඔයාලට සැකයි වගේ නම් මම කියන උත්තර පොඩ්ඩක් මේ O level papers වල උත්තර පත්‍ර බලන්න. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. මම ගාව දැන් උත්තර පත්‍ර නැහැ. මේකේ උත්තර පත්‍රෙත් නැහැ. ඒක මම මේ ඔක්කොම ඔයාලත් එක්ක විසඳගෙන යන එක තමයි බලන්නේ. හරි. Consider the following logic circuit. පහත සඳහන් තර්කන පරිපතය සලකන්න. හරි. ඔන්න සලකන්න කියනවා. ඒතර මේක තමයි පරිපතය. ඉහළ පරිපතයේ සත්‍යතාවගුවකට තුල්්‍ය සත්‍යතාවගුවක් පවතින තර්කන පරිපතය කුමක්ද කියලා අහන්න. ඒතර සත්‍යතාවගුවකට දාලා මොකද තුල්්‍ය වෙන්නේ කියලා අහන්න. හරිද? හරි. හරි. ඔයාලට මෙතන ළමයි ක්‍රම දෙකකට කරන්න පුළුවන් ප්‍රශ්නේ. පළවෙනි ක්‍රමය තමයි අපි අර කලින් පාවිච්චි කරපු ක්‍රමය. එක අවස්ථාවක් තෝරගෙන ඒ අවස්ථාවට අදාළව එන ඉන්පුට්ස් දෙක අරගෙන සලකලා බලන්න මේ හැම එකකටම දාලා ඒක දෙන්නේ කියලා. ඒක තමයි තියෙන ලේසිම ක්‍රමය. නැත්නම් ඔයාලට හැම එකකටම මොකක් වෙනවද සත්‍යතාව ගහන්න වෙනවා. එහෙම කරන්න ඕනේ නැහැ. අපි හිතමු දැන් අර වගේම තුන්වෙනි අවස්ථාව ගමු. හරිද? තුන්වෙනි අවස්ථාව ගමු. හරි මම ටිකක් බෝඩ් එක වලට පෙන්නන්නම්. හරි බෝඩ් එකේ දීලා තියෙනවා ළමයි මෙහෙම. හරිද? දැන් අර විදිහටම තමයි AB කියලා ඉන්පුට්ස් එකක් තියෙනවා. එතකොට මම ගන්නවා තුන්වෙනි අවස්ථාව. ඔයාලට පුළුවන් දෙවෙනි අවස්ථාව හරි, පළවෙනි අවස්ථාව හරි, හතරවෙනි අවස්ථාව හරි ගන්න. මම මේ මැද අවස්ථාවක් ගත්තේ ලේසි වෙන්න එහෙම කරන්න. හරිද? කොයි අවස්ථාවක් ගත්තත් එකයි. ඒක ප්‍රශ්නයක් නැහැ. හරි. අපි බලමු මේකට මේ තුල්්‍ය වෙන්නේ මොකක්ද කියලා. නැත්නම් ඔයාලට සර්කිට් එකම මොකද සෝරි හැම ඔය තියෙන සර්කිට්ස් පහක් තියෙනවනේ. ඒ පහටම දාලා ගහලා බලන්න. හරි. මම ස්ක්‍රීන් ෂෙයා කරන්න එනවා. ඒක ලේසි ඔයාලට කරන එක නැත්නම් මම ආයේ බෝඩ් එකේ ලියන්න වෙන මේ පෑන් ටිකක් අවුල්නේ. අපි ෂේප් එකේ නේ ලබන මාස 6ට කලින් හරි ලබන මාස මුල් හරි කමක් නැහැ. අපි බෝඩ් එකක් ගමු නේ. බෝඩ් එකක් ගමු. ෂේප් එකේ ලොකු බෝඩ් එකක් අරගෙන වැඩේ කරමු. හරි. මෙතන තියෙනවා ළමයි. හරිද? මම ගත්ත එතකොට A කියන්නේ A කියලා කියන්නේ 1 B කියලා කියන්නේ බිංදුව කියලා මම සලකනවා. තුන්වෙනි අවස්ථාවේ. හරි. එතකොට A කියන්නේ 1 නම් 1 මෙතනට යද්දිමක් වෙනවද 0 වෙනවා. එතකොට B කියන්නේ බිංදුව නම් මෙතන 0 වෙනවා. බිංදුව බිංදුවයි ඇන්ඩයක් කරා යද්දි මොකක් වෙනවද 0 වෙනවා. අවස්ථාවන් දෙකම සත්‍ය වෙන්න ඕන. සත්‍ය නෑ දෙකම. හරිද? මේ මේකටත් දාලා බලනවා. හරි. හරි. දැන් ඔයාලට දැක ගමන් මේක අමාරුයි වගේ පේන්නේ. එහෙම අමාරුවක් නෑ. හරිද? A කියලා කියන්නේ ළමයි 1යි. හරිද? B කියලා කියන්නේ බිංදුවයි. මෙතන බිංදුව මෙතනට යද්දි 1 වෙනවා. හරි. මේ ළමයි මොකද්ද තියෙන ගේට් එක? මේ තියෙන්නේ no gate එකක්. no කියලා කියන්නේ O එකට O gate එක. O gate sorry. මේ O gate එක තියෙනවනේ. O gate එක දන්නවනේ. හරිද? O gate එකට මෙහෙම තියෙන O gate එකට මොකක් වෙලාද? not එකක් එකතු වෙලා. ඕකනේ මම කියන්නේ. හරි. මුලින්ම ළමයි O gate එක ක්‍රියාකාරීත්වය බලන්න. O gate එක නම් එකයි මේ true and true ආවනම් කොහොමද output එක true වෙනවනේ.
එතකොට ඒක නොට් එකක් හරහා යනවා කියන්නේ උත්තරේ මොකක් වෙනවද? ෆෝල්ස් වෙනවා. පැහැදිලි ඇති කියන කාරණාව. හරි. මේ දැන් නම් පැහැදිලි වෙන්න ඕනේ. හරි. මෙතනට එනවා. දැන් අපි ගත්ත දැන් උත්තරේ ඇවිල්ලා තින්නේ අපිට. හරිද? අනිත් ඒවා පොඩ්ඩක් බලන්න. එකක් දෙකක් බලන්න. හරි. මෙතෙන්ට ගන්නවා a එකට ගන්නවා 1 b එකට ගන්නවා 0. හරිද? මෙතෙන්ට යද්දි 0 වෙනවා. මෙතෙන්ට යද්දි 0 වෙනවා. දැන් O ගේට් එක නම් 0 0 කියලා කියන්නේ ළමයි කොයි අවස්ථාව 0 0 කියනකොට මොකක්ද දෙන්නේ උත්තරේ? 0 0 කියනකොට මොකක්ද දෙන්නේ උත්තරේ? O ගේට් එක නම් මේ ගේට් එක නම් මොකක්ද වෙන්නේ? උත්තරේ මේ ෆෝල්ස් වෙනවනේ. එතකොට නොට් එක කරා යද්දි true වෙනවා. එතකොට මෙතන 1 වෙනවා. හරි. අනිත් දෙකටත් බලමු. ඒක ඩිස්කෂන් යන්නේ යන්නේ. A කියන එකට ගන්නවා 1 B කියන එකට ගන්නවා බිංදුව බිංදුව මෙතනට එන්නේ 1 වෙනවා. හරි. AND එක මේ තියෙන ගේට් එක NAND එකක්. NAND එකක් කියලා කියන්නේ AND එකකට නොට් එකක් එකතු වුණාම තමයි NAND කියන්නේ. හරිද? AND එකට නොට් එකක් එකතු වුණාම තමයි NAND කියලා කියන්නේ. ඒක මට අඳින්න බෑනේ මේ මවුස් එකෙන් මාර වෙයි. හරි. හරිද? AND එක නම් 1 මේ අවස්ථාවන් දෙකම සත්‍ය වුණාම අවුට්පුට් එක true වෙනවනේ. ඒ වුණාට මෙතන මොකද තියෙන්නේ? මොකද තියෙන්නේ? NAND එක. හරිද? ඒකට NAND එකේ මේ මොකද්ද වෙන්නේ මෙතන 0 වෙනවා. පැහැදිලිද? උණු උත්තර දෙකක් ආවා අපිට. මාර වැඩි. හරිද? ඔව් AND එක ගණන් උත්තරේ 1 වෙනවා. NAND එකක් නිසා 0 වෙනවා. හරි. අපි හතරවෙනි එකටත් යමු. හතරවෙනි එකටත් යමු. මෙතන ළමයි එනවා A ට මොකක් ගන්නෙ? A ට ගන්නවා 1. මෙතනට එනකොට 0 වෙනවා. කොහොමත් මේකට එනකොට 0. හරිද? මේ B කියන්නේ 0 නේ. එතකොට 0 0 ආවට පස්සේ AND එක නම් මොකද්ද උත්තරේ? 0. හැබැයි NAND එකක් නිසා 1 වෙනවා. හරි. ඔන්න දැන් අපිට දෙකක් ඇවිල්ලා තියෙනවා. උත්තර දෙකක්. දැන් එතකොට ඔයාලට මේක ගැන තව සැකයක් තියෙනවා නම් අපිට පුළුවන් මේ දෙකටම අදාළව මොකක් ගන්නද? සත්‍යතාවයක් ගන්න. හරිද? මේ අවස්ථාවන් දෙකට අදාළව. එතකොට මේ දෙක අපිට අයින් කරලා දාන්න පුළුවන් කොහොමද? හරි. අපි සත්‍යතාවයක් ගහලා බලමුද? මේ තුනට අදාළව ගහලා බලමුද? දැන් හරියටම මේක කන්ෆර්ම් කරගන්න. හරි. මම එනවා බෝඩ් එකට. අපි බලමු උත්තර දෙකම එනවද නැත්නම් මොකක් වෙනවද? ප්‍රශ්නාංක කීයද? ප්‍රශ්නාංක 4. ඔය ලොජික් ගේට්ස් වල තියෙන එකයි ලොජික් ගේට්ස් වල ගත්ත ගමන් උත්තර ගහන්න බෑ. සමහර ඒවාට උත්තර ගහන්න බෑ. සමහර විට ටිකක් වෙලා හදන්න වෙනවා. ඒක නිසා ලොජික් ගේට්ස් වගේ ප්‍රශ්න තියෙනවා නම් අමාරු ඒවා තියෙනවා නම් ටක් ගාලා තියලා අනිත් ප්‍රශ්න වල ගිහිල්ලා ඇවිල්ලා වෙලාව ඉතිරි කරගෙන ෂේප් එකේ මේක කරන්න. හරිද? හරි. අපිට දීලා තියෙන ප්‍රශ්නෙට තියෙන සර්කිට් එක තමයි මෙතන A තියෙනවා. A එක නොට් එකක් කරා ගිහිල්ලා ඊට පස්සේ B එක එනවා. B එක AND එකක් කරා යනවා. හරිද? මෙතන B. හරි. ඒකට අදාළව සත්‍යතාවක ගෙවුවොත් එහෙම හරිද? මම මෙතන මේ පැත්තෙන් ගහන සත්‍යතාවක A තියෙනවා B තියෙනවා. අවස්ථාවන් 4යි. අවස්ථාවන් 4යි. input combination numbers යි 2යි 3යි 4යි. හරිද? බිංදු 2යි එකේ 2යි බිංදු 2යි බිංදුවයි 1යි බිංදුවයි 1. හරි. එතකොට A බා වෙලා තියෙනවා මෙතනට එද්දී A බා ඊට පස්සේ ළමයි මෙතන B එහෙමයි. ඊට පස්සේ මෙතන මොකක් වෙලා තියෙනවද? A bar dot B වෙලා තියෙනවා. A bar dot B. ඕකනේ. අපි බලමු. එතකොට A bar කියලා කියන්නේ 1යි බිංදුවයි බිංදුව. හරිද? මේ දෙක ගුණ කරනවා. මෙන්න මේ දෙක ගුණ කරනවා. මෙතන 0 මෙතන 1 මෙතන 0 මෙතන 1. sorry මෙතන 0. හරිද? මේ දෙක ගුණ කරලා පස්සේ එන්නේ 1. හරි. ඔන්න අපිට මේ ප්‍රශ්නෙට අදාළව තියෙන මේ මොකක් ආවද? ප්‍රශ්නෙට අදාළව තියෙන සත්‍යතාවක අපි මේ දාගත්තා. ඒකට තව ක්‍රමයක් තියෙනවා මේක හොයන්න. දැන් මේකට අදාළ සත්‍යතාවක ගහුවා. ඊට බලනවා දැන් තුන්වෙනි අවස්ථාව සලකලා ළමයි මොකක් වුණේද? උත්තරේ මොකක් වුණාද? false උනේ. හරි. දැන් බලනවා true වෙන අවස්ථාව සලකනවා. හරිද? true වෙන අවස්ථාව සලකනවා. මෙන්න මේ අවස්ථාව සලකලා බලමු. දැන් අපි කියනවා අපි ඒට ආදේශ කරනවා මම සර්කිට් එක අඳින්නන්නේ. ප්‍රශ්නෙට අදාළව සර්කිට් එකේ පළවෙනි උත්තරේ දෙනවා. හරිද?
ඒ උත්තරේට අදාළව සර්කිට් එක තියෙන ළමයි මෙතන නොට් එකක් කරා ගිහිල්ලා තියෙනවා. හරිද? මේ දෙක මොකක් කරාද? O ගේට් එකක් කරා ගිහිල්ලා තියෙනවා. හරි. ඔහොමනේ. මෙතන A මෙතන B. හරි. දැන් අපි කලින් කිව්වේ A ට සමාන කරා 1 B ට සමාන කරා බිඳුවනේ. ඒ කියන්නේ තුන්වෙනි අවස්ථාවනේ අපි ගත්තේ. දැන් ගන්නවා දෙවෙනි අවස්ථාව. දැන් A ට ආදේශ කරනවා A ට ආදේශ කරනවා 0 B ට ආදේශ කරනවා 1. හරිද? ඔහොම දාලා බලනවා මේකට. උත්තරේ මොකද වෙන්නේ? දැන් A සමානයි බිඳුවයි ළමයි. හරිද? A සමානයි බිඳුවයි. එතකොට මෙතනින් එද්දි මේක බිඳුව වෙනවා. B සමාන 1නේ. 1 මෙතනට එද්දි මෙතන බිඳුව වෙනවා. හරිද? දැන් O ගේට් එක නම් බිඳුවයි කියලා කියන්නේ බිඳුවට එකතු කරාම බිඳුවක් කොහොමද බිඳුවයි. එතකොට ඒකේ විලෝමයනේ ප්‍රතිලෝමයනේ. හරිද? ඒකේ බානේ. බා කියලා කියන්නේ මේකේ උත්තරේ 1 වෙනවා. හරිද? මෙතන අවුට්පුට් එක 1 වෙනවා. හරි. පැහැදිලිද? හරි. පැහැදිලිද? එතකොට හරිද බලන්න. මේකේ අවුට්පුට් එකට හරි නේද? දෙවෙනි අවස්ථාවට අදාළව මේක හරිනේ. හරි. උත්තරය ආවා. හරිද? හරි. ඊට පස්සේ ළමයි දෙවෙනි සර්කිට් එක ගන්නවා. දැන් මේ දෙක විතරයි අපිට සලකලා බලන්න තියෙන්නේ. මම මේ උත්තරේ ගන්න විදිය කියන්නේ දෙවෙනි සර්කිට් එක තියෙන්නේ A තියෙනවා B තියෙනවා. හරිද? එතකොට කොහොම තියෙනවා? ওই දෙක ඇවිල්ලා නැන්ඩ් එකකින් තමයි මේ වෙන්නේ. හරි. දැන් අපි ගත්තේ A කියලා කියන්නේ මොකක්ද? A කියන්නේ බිඳුවයි. A කියන්නේ බිඳුවයි. B කියන්නේ 1යි. 1 මෙතනට එද්දි මෙතන බිඳුව වෙනවා. ඇන්ඩ් එක නම් බිඳුවයි කියලා කියන්නේ උත්තරේ මොකක් වෙනවද? උත්තරේ බිඳුව වෙනවා. හරිද? ඇන්ඩ් එක නම් උත්තර මොකක්ද වෙනවද? බිඳුව වෙනවා. අවස්ථාවන් දෙකම සත්‍ය වෙන්න එපා. එතකොට මේක විලෝම කියන්නේ උත්තරේ 1 වෙනවා. හරි. එතකොට මේකත් හරි. එතකොට ළමයි මේ හතරවෙනි එකට උත්තර දෙකක් තියෙනවා. හරිද? එක සහ දෙවෙනි එක සහ තුන්වෙනි උත්තරය. මේක 3. 1 සහ 3. 1 සහ 3. උත්තර දෙකක් තියෙනවා. එහෙම තියෙන්න පුළුවන්. හරිද? එහෙම MCQ ඉඳලා හිටලා දෙනවා. හරි. ඔයා තර්ක කරලා බලන්න. හරි. හරි. එතකොට හතරවෙනි එකට උත්තර දෙකක් තියෙනවා. හතරවෙනි එකට උත්තර දෙකක් තියෙනවා ළමයි. මෙන්න මේ උත්තරය සහ මෙන්න මේ උත්තරය. හරි. ওই දෙකෙන් එකක් ගහලා දිනවා නම් උත්තරේ හරි. හරි. අපි ඊළඟට එනවා. හරි. ද්විය තර්කන පරිපතේ ප්‍රතිදානයේට තුල්්‍ය කියලා එන්න ඕන විදිහට ප්‍රශ්න වැරදි වුණා. තුල්්‍ය බූලියානු ප්‍රකාශනය කුමක්ද? හරි එක අහන්නේ. හරිද? බූලියානු ප්‍රකාශනය දැන් ලියා ගන්න බැරි කමක් නැහැ. මෙතන x එනවා, මෙතන y එනවා. හරිද? මෙතනට එද්දි x y and එකක් තියෙනවා. එතකොට මේ දෙකට මොකක් කරනවද? වරහන් දෙකක් දානවා. හරි. ඊට පස්සේ ළමයි මේ y එක මෙතනට එද්දි y බා වෙනවා. y බා වෙනවා. ඊට පස්සේ මෙතන x එනවා. මෙතනට එනකොට මොකක් වෙනවද? y බා මෙතන මැද තියෙන O ගේට් එකක් ප්ලස් x වෙනවා. හරිද? වරහණක් යනවා. ඊට පස්සේ මේ දෙකම මොකක් කරාද යන්නේ? මේ දෙකම මොකක් කරාද යන්නේ? O ගේට් එකක්. O ගේට් එක කියන්නේ එකතුවක්. එතකොට මේ දෙකම එකතු වෙන්නයි ඕන. ඒ කියන්නේ x.y plus මොකක්ද? y bar plus x. හරි. ඔන්න ඔහොම එන්න. බලන්න එහෙම උත්තරයක් තියනවද කියලා. x.y y plus බලන්න. එහෙම උත්තරයක් තියෙනවා. මෙතන y bar හරි. මෙතන අපිට මේ කෙලින්ම කපන්න පුළුවන් උත්තර මොනවද බලන්න. මේ y x.y තමයි මුල් එකට එන්න ඕනේ. ඒකතර x plus තියෙනේ මේක කෙලින්ම කපන්න පුළුවන්. මේකත් කෙලින් කපන්න පුළුවන්. එතකොට උත්තර දෙකයි එන්නේ 50-50 අවස්ථාවක් තියෙනවා. අර කනාවට ගැහුවත් උත්තරේ මේක කොහොමත් එන්නේ නැහැ. y bar කොයි වෙලාවකවත් x bar උන්නේ නැහැ. y තමයි bar උනේ. හරිද? මේ මෙතනින් y එක තමයි නෝට් එකක් ගියේ. එතකොට මේක එන්නේ නැහැ. උත්තරේ කීයද? උත්තරේ 1. 6 වෙනි එක එනවා. හරිද? පහත දක්වා ඇති තර්කන ద్వාරේ සලකන්න. හරි. ඔන්න කියලා තියෙනවා. මේක අපි කරා කලින් මතකද? අංකුව මේකට හරි උත්තරයක් ගන්න බෑ කියලා මතකද? ඉන්න මම බෝඩ් එකට එන්නම්. ආගා ප්‍රශ්න ඇති. ඉන්න මම බෝඩ් එකට එනවා. දැන් මේකෙදි ළමයි මම කිව්වා මතකද මේකට හරි උත්තරයක් ගන්න බෑ කියලා. හරිද? ඔයාගේ ඔන්න යාළුවෙක්ට දීලා අහන්න මේ කොහොමද උත්තරය ගන්න කියලා. ඒකට කනාෂටක් කියයියා. කනාවට කියයි මේක තමයි එන්න ඕනේ කියලා. ඇත්තට මේකට උත්තරයක් ගන්න බෑ.
මේ කලින් කතා කරා. හරිද? මේ කලින් කතා කරා. කීවෙනි ප්‍රශ්නේද ඔය? ඔය 6 වෙනි ප්‍රශ්න. 6 වෙනි ප්‍රශ්න. ප්‍රශ්නාංක 6. 6ට අදාළව කියලා කියන්නේ ඒකේ දීලා තියෙන්නේ මෙහෙම ගේට් එකක් දීලා තියෙනවා. ඒ ගේට් එකට මොකක්ද දාන්නේ? ඒක වෙන එක වෙන විට y ප්‍රතිදානය. එතකොට a තියෙනවා b තියෙනවා. a එක වෙන විට y ගේ ප්‍රතිදානය තමයි අහන්නේ. හරිද? ඔන්න මම කියනවා a b කියලා දෙකක් තියෙනවා. හරිද? input combination numbers. හරි. බිංදුවයි sorry. combination numbers 4යි. හරිද? combination numbers 4යි. 1 2 3යි 4යි. හරිද? ඒතර බිංදු 2යි 1 2යි බිංදුවයි 1යි බිංදුවයි 1. පැහැදිලි ඇති. එතකොට සලකන්න කියලා කියන්නේ a සමානයි එක වෙන අවස්ථාව. එතකොට ඒ එක වෙන අවස්ථා දෙකයි තියෙන ළමයි පේන මැති එක වෙන අවස්ථා 3 සහ 4 කියන අවස්ථාව විතරයි. එතකොට මේ දෙකම කපලා දාන්න පුළුවන්. එතකොට ඒ එක වෙන අවස්ථාවේදී qහි ප්‍රතිදාන. q කියන්නේ මෙතන. qහි ප්‍රතිදාන. ඒ එක වෙන අවස්ථාවේදී qහි ප්‍රතිදාන. හරිද? ඒ එක වෙන අවස්ථාවන් දෙකක් තියෙනවා. qහි ප්‍රතිදානට එක්ක බිංදුව වෙන්නත් පුළුවන්, එක වෙන්නත් පුළුවන්. හරිද? හරිද? එක්ක බිංදුව වෙන්නත් පුළුවන්, නැත්නම් එක වෙන්නත් පුළුවන්. තව විදිහට කිව්වොත් b බා එන්න පුළුවන්. හරිද? බිංදුව කියලා අපි b බා බිංදුව කියලා සලකමු. හරිද? ඊට පස්සේ තව එන්න පුළුවන් b. හරිද? මේ අවස්ථාව. ඒ උත්තර හතර තමයි දීලා තියෙන්නේ. එතකොට එකක් ගන්න බෑ. මට කියන්න කොහොමද ගන්න කියලා. එතකොට ඔයාලට කියන්න පුළුවන් මේ එක වෙන අවස්ථාව අපි සලකමු. හරි. එක වෙන අවස්ථාව 100 සලකුවොත් එහෙම එකට ළමයි උත්තර දෙකක් තියෙනවා. මේ එක කියලා ගන්නත් පුළුවන් b කියලා ගන්නත් පුළුවන්. ඒ නිසා මේ ප්‍රශ්නෙට උත්තරයක් නැහැ. all කියලා එනවා ඈ. එතකොට උත්තරේ all. මේක all. හැමෝටම ලකුණු හම්බ වෙනවා. ඒකට හැමෝටම ලකුණක් දාගන්න පුළුවන්. හැමෝටම ලකුණක් දාගන්න පුළුවන්. හරි. එතකොට මේ වගේ එකක් තර්ක කරලා බලන්න. තර්ක කරලා බලන්න. හරි. අපි ඊළඟ ප්‍රශ්නයට යනවා 7 වෙනි ප්‍රශ්නේ. 7 වෙනි ප්‍රශ්නේ මොකක්ද කියන්නේ? 7 වෙනි ප්‍රශ්නේ කියන්නේ යාබද තාර්කික පරිපථයට අනුව AB හා C ආදාන පිළිවෙලින්. හරිද? AB හා C ආදාන පිළිවෙලින්. AB සහ C ආදාන පිළිවෙලින් එක සහ මෙතන බිංදුව වෙන්න ඕනේ. මෙතන බිංදුව වෙන්න ඕන. මේ 1 1 and 0 respectively කියලා දීලා තියෙනවා. බිංදුව වන විට P සහ Q අදාළ ප්‍රතිදානය කුමක් වේද කියලා අහන්නේ. මෙතනදී සමාන කරනවා කියන්නේ 1යි B කියලා කියන්නේ 1යි. එතකොට ළමයි C කියලා කියන්නේ බිංදුවයි. හරිද? ඕකට අදාළව අර විදිහට අපි කරා මේ වගේ දේවල්. එතකොට n කියලා කියන්නේ 1 නම් සාමාන්‍ය n දෙකේදී මොකක්ද වෙන්නේ? output එක 1 වෙනවා. ඒත් මෙතන තියෙන n එකක්. එතකොට output එක 0. හරිද? එතකොට p එකට එන්නේ p සහ q නේ පිළිවෙලින් ගන්න. පළවෙනි එකට එන්නේ 0. හරිද? p 0 තියෙන දෙක තමයි ගන්න ඕන. මේ දෙකම අපිට කපලා දාන්න පුළුවන් 50-50 අවස්ථාවක් තියෙනවා. හරි. ඊට පස්සේ බලනවා c කියන්නේ බිංදුවයි. බිංදුව මෙතනට එනවා මෙතනත් බිංදුව වෙනවා. සාමාන්‍ය O ගේට් එක දාන ළමයි මේ බිංදුවයි තියෙන අවස්ථාවනේ අවුට්පුට් එකේ true වෙන්නේ නැත්තේ. හරිද? මෙතන තියෙන්නේ no ගේට් එක. හරිද? ඒකේ ප්‍රතිලෝමය. එතකොට අවුට්පුට් එක 1 වෙනවා. හරිද? එතකොට උත්තරේ මොකක්ද? උත්තරේ එන්නේ මෙන්න මේක. දෙවෙනි එක. හරි. මෙතන ඊළඟට කියනවා පහත දැක්වෙන තර්කින පරිපථය හරි පහත දැක්වෙන තාර්කික පරිපථයේ ප්‍රතිදානය වන්නේ අවුට්පුට් එක ගන්න. ඒක හරියම සරල ප්‍රශ්නයක්. මේක ළඟ ඇවිල්ලා කැලණියෙන් ගහපු පේපරේ මට මතක විදිහට මම දැම්මේ. හරිද? මේ මොකද්ද ඕලර් පේපර්ස් විතර නෙමෙයි කැලණි පේපර් එකකම මම නම් දාලා තියෙන්නේ. මෙතනදී කියන්නේ මේක නම් හරි සරල ප්‍රශ්නයක්. මේ මොකක්ද අහන්නේ බුලියන් ප්‍රකාශනය ලේසියිනේ. මෙතනට එද්දි a බා වෙනවා. හරිද? මෙතනට එද්දි b.c වෙනවා. b.c වරහන්. හරිද? මෙතනට එද්දි a බා .b.c පැහැදිලි ඇති. උත්තරේ මොකක්ද? උත්තරේ 3. හරි. අපි ළමයි ඊළඟ ප්‍රශ්නයට යනවා. හරි. ඔන්න දැන් ඊළඟ ප්‍රශ්න නම් ඔයාලට කෙලවෙන්නව මම හදපු ප්‍රශ්න දෙක. මේ දෙක හැදුවේ මම. මේ දෙක ටිකක් අමාරුයි. තාම ලෝඩ් දුන්නේ.
බලමු. ඒ ලෝඩ් වෙන්නේ නැත්තේ. මොකද ලෝඩ් වෙන්නේ නැත්තේ? බලමු මොකද අවුල කියලා. දකින්න නෑ නෑ මම ඇයි ඇයි නැත්තේ? හරි හරි මේ ප්‍රශ්න නම් ටිකක් අමාරු වෙන්නම දීපු ප්‍රශ්න දෙකක්. හරිද? 9 සහ 10 කියලා කියන්නේ මං හදපු ප්‍රශ්න දෙකක්. ඒ දෙකට ඔයාලට ටිකක් අමාරු වෙයි. ඇයි අමාරු වෙනවා කියලා කියන්නේ මේ හින්දා තමයි. හොඳට බලන්න. පහත දැක්වෙන තාර්කික පරිපථයේ ප්‍රතිදානය වන්නේ කියලා මං ඔන්න සර්කිට් එකක් දීලා තියෙනවා. මේ දෙක හැදුවේ මම. හරිද? මේ ප්‍රශ්න දෙක හැදුවේ මම ඔයාලට කරාදී තේරෙන්නේ නැති මේ දෙක අමාරුයි කියලා. හරි. ඒකේ අවුට්පුට් එක තමයි අහන්නේ. මොකක්ද අවුට්පුට් එක ආවේ ඔයාලට? දැන් සමහරු ගහන්න ඇති මෙතන බා තියෙන නිසා මේක කෙලින්ම එන්නේ නැහැ. මේ උත්තරේ කපලා දාන්න ඇති කෙලින්. ඊට පස්සේ හරිද? ඊට පස්සේ තනි තනියම බා ඇවිල්ලා නැති නිසා මේ උත්තරේ කපන්න ඇති. හරිද? ඊට පස්සේ උත්තර දෙකයිනේ තියෙන්නේ මේකයි කියලා හිතලා ඔහොම ගහන්න ඇති. කොහොමත් අවසානික බා එකකින් යන නිසා උත්තරේ මේක කියලා ගහන්න ඇති. ඔහොම ගහන්න ඇති. හරිද? බෑ. අර පිට කවරෙන් ප්‍රශ්නම අයින්න එපා. හරිද? වෙන දේවල් මැන්නට මට ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නම අයින්න එපා. හරිද? මෙතන ළමයි හරිද? හොඳට බලන්න. මෙතනට එනවා a.b. හරිද? a.b. ඊට පස්සේ ළමයි මෙතනට එනවා a+b. හරිද? O ගේට් එකක් නිසා a+b. මෙතන එතකොට මෙතනට එනකොට ඒ දෙකම මොකක් කරා ගිහිල්ලා තියෙනවද? ඒ දෙකම ගිහිල්ලා තියෙනවා ෆුල් බා එකක් කරා. ඒ ගිහිල්ලා තියෙන්නේ මම මෙතනට ඊතලයක් දාලා ලියන්න. a.b. හරිද? a.b මේ තියෙන no gate එකක්. ඒක නිසා එකතුවක් වෙනවා b plus a+b බ්‍රැකට් ඇතුලේ ෆුල් බා එකක් එනවා. ඇයි ෆුල් බා එකක් එන්නේ? මෙතන තියෙන no gate එකක් නෙලම ෆුල් බා එන. ඒක මොකක් කරනවාද යන්නේ ආයේ මේකම මම මේකෙම ලියන්න. හරිද? නොට් එකක් කරා යනවා. ඒ ආපු උත්තරේම තව බා එකක් කරා යනවා. තව බා එකක් කරා යනවා. ඔන්න මම දැන් උතනින් බෝඩ් එකට එනවා. දැන් ප්‍රමේයක් කියලා දෙන්න තමයි මම යන්නේ. ප්‍රමේයක් කියන මම මේක ඔයාලට කියලා දීලා තියෙනවා. හරිද? ඒතර එහෙම උත්තරයක් ඔය උත්තර හතරේ නෑනේ. ඕ නෑ තමයි. හරිද? උත්තර හතරේ නෑ. පේන්න නෑ. ඒ වුණාට තර්කේ බලන්න. ඔයාලට මතකද මම කිව්වා A කියලා එකක් තිබ්බොත් ඒක නොට් එක හරහා ගියාට පස්සේ ඒක මොකක් වෙනවද? A බා වෙනවා. හරිද? A බා වෙනවා. ඊට පස්සේ ඒක ආයේ නොට් එකක් කරා යවුවට පස්සේ ළමයි මොකක් වෙනවද? A ඩබල් බා වෙනවා. පැහැදිලිද? මම ඔහොමයක් කිව්වනේ. උදාහරණයක් විදිහට මම තව පැහැදිලි කරන්නම්. මෙතන ළමයි හිතන්න මෙතනින් යනවා Aට මම දෙනවා 0 කියලා. හරිද? A 0 වුණා. මෙතනට යද්දි A 0 1 වෙනවා. හරිද? ඒක තව නොට් එකක් කරා එනවනේ. එතකොට ආයෙ මොකක් වෙනවද? 0 වෙනවා. සරලවම ළමයි A සමානයි A ඩබල් බා කියලා මම කිව්වා. ඕක මතක ඇති. ඕක මම කියලා දීලා තියෙනවා. හරිද? ඒක ආදේශ කළා තමයි ප්‍රශ්නේ හැදුවේ. එතකොට අපිට ලියන්න පුළුවන් A ඩබල් බා අයින් කරලා ඒක සමානයි A ට කියලා. ඒ කියන්නේ මේකම තමයි. හරිද? අපිට නිකන් A කියලා ලියන්න පුළුවන්. අන්න ඒ ආශ්‍රයෙන් තමයි ඔය ප්‍රශ්නේ හැදුවේ. හරිද? අන්න ඔයාලට කෙලවෙන්නමයි ප්‍රශ්නේ හැදුවේ. ඇත්තම කතාව. එතකොට හොඳට බලන්න මේක. මේ මෙතන මොකක් මේ වගේ ප්‍රශ්න එන්න පුළුවන් ඈ. කියන්නේ හරිද? මේ වගේ ප්‍රශ්න එන්න පුළුවන්. එතකොට මේකේ ඩබල් බා කැපිලා යනවා. එතකොට උත්තරේ මොකක්ද දෙන්නේ? මේ හතරවෙනි උත්තරේ. ඊනකින්වත් හිතපු නැති උත්තරයක් නෑ ආයි. එතකොට ප්‍රමේය ලියා ගන්න මෙතන. මම මේ කලින් කියලා දීලා තියෙනවා. ඒ ආශ්‍රයෙන් තමයි ප්‍රශ්නේ හැදුවේ. දැන් මේ වගේ
මේ කලින් දීපු ඒ වගේ වැරදි තැන් තියෙනවා නම් ඒ වගේ වදින්න හේතුව ඒව ටික එතනම ලියා ගන්න. ඊට අමතරව ඔයාලට විවරණ ලියන්න පුළුවන් නම් සෑහෙන හොඳයි. එතකොට ආයේ මේ වගේ ප්‍රශ්න ආවට පස්සේ ලොජික් ගේට්ස් ප්‍රශ්න අමාරු වෙන්නේ නැහැ. හරි. මෙතන ඊට පස්සේ කියනවා 10 වෙනි ප්‍රශ්නේ පහත දක්වා ඇති බූලියන් ප්‍රකාශනයට අදාළව දක්වා ඇති පරිපථයට ගැලපෙන තාර්කික ద్వාරයේ පිළිවෙලින් මොනවාද කියලා. මේ n1 සහ n2 කියන ප්ලේස් දෙකට අදාළව එන ලොජික් ගේට් එක අහන්න. මේ මෙතනින් මොකක්ද එන්නේ කියලා තමයි අහන්නේ. දැන් මෙතන බූලියන් ප්‍රකාශනය මම දීලා තියෙන්නේ. මොකක්ද උත්තරේ එන්නේ? මොකක්ද දෙන්නේ? a බා මෙතනට ඇවිල්ලා කෙලින්ම තියෙනවා. හරිද? හරි. මොකක්ද දෙන්නේ? මෙතනට එනවා ළමයි a b බා. හරිද? a b බා එතනට එනවා. හරිද? a b බා එතනට එනවා. ඊට පස්සේ මෙතනට එනවා ළමයි c බා මෙතනට එනවා c බා ඩොට් මොකද්ද b කියලා. හරිනේ. මේ දෙකම ඇවිල්ලා තියෙනවා. ඒ දෙක මැද මොකද්ද තියෙන්නේ ළමයි? මේ දෙක මැද මොකද්ද තියෙන්නේ? ඒ දෙක මැද තියෙනවා මෙතන n දෙකක්. පැහැදිලිද? n දෙකක් තියෙනවා. එතකොට මෙතනට එන්න ඕනේ ගේට් එක මොකද්ද? n ගේට් එකක්. හරිද? මෙතනට එන්න ඕනේ n ගේට් එකක්. n ගේට් එකක් එන්න ඕන. එතකොට මෙතන ළමයි a බා එනවා මෙතනට. a බා. හරිද? මේ කියන කොටසයි කියන්නේ මේ මෙතනින් ආපු මේ අවුට්පුට් එකයි දැන් මේක මෙතනට ඉන්පුට් එකක් එන්න යන්නේ මෙතනින් ආපු අවුට්පුට් එක මෙතනට ඉන්පුට් එකක් යද්දි මේ කොටස ඇවිල්ලා තියෙනවා. හරිද? ඒකට a බා මොකක් වෙලාද තියෙන්නේ? ඒ දෙක මැදට තියෙන්නේ a බා එකතු වෙලා. පැහැදිලිද? ඔන්න ඔහොමයි කියවන්නේ. හරිද? a බා එකතු වෙලා තියෙන්නේ. එතකොට එකතුවක් වෙන්න නම් මෙතනට එන්න ඕන මොකක්ද? o ගේට් එක. මේක ලියා ගන්න බැරි නම් ළමයි ආයි තියරි එක බලන්න. ඔයාලට බැරි තියරි. හරිද? ඔයාලට බැරි තියරි. හරි. ඊට පස්සේ එනවා 11 වෙනි ප්‍රශ්නේ. ඔන්න 11 12 13 කියන ප්‍රශ්න ටික මම අහලා තියෙන්නේ මොකකින්ද? මේ අහලා තියෙන්නේ OS පාඩමේ. OS සහ දෙවෙනි පාඩමටත් දාලා තියෙනවා. ඉතින් පොඩ්ඩක් බලමු මොකක්ද දෙන්නේ කියලා. පරිගණකයකට සම්බන්ධ කළ අලුත් මුද්‍රණ යන්ත්‍රයක් නිසි පරිදි ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ මෘදුකාංගයක් ස්ථාපනය කිරීමට අවශ්‍ය වේ. මේ විශේෂ මෘදුකාංගය කුමක්ද? මම මේක සම්බන්ධව කියලා දීලා තියෙනවා. කම්පියුටර් එකේ මොකක් හරි software එකක් දානවා නම් මොකක් හරි device එකක් සම්බන්ධව ඒක දාන්නේ මොකක්ද දාන්නේ? මේ device manager කියන එක. හරිද? හරිද? device drivers. හරිද? device එකට අදාළව තියෙන drivers උත්තරේ දෙක. හරිද? ඒ කොහොමද මම මෙතන right click කරලා මම පෙන්වුවාට device manager එකක් පෙන්නලා ඔයාලට මතක ඇති. ඔයාලගේ mouse එක වැඩ නැත්තම් හරිද? mouse එක මේ වගේ ඉන්ටර්ෆේස් එකක් කියනවා mouse එක වැඩ නැත්තම් මොකක්ද මෙතන mouse එක පෙන්වන්න නැතුව ඇති එක්ක. එතකොට ඒකට අදාළ drivers එක දාගන්න මේකට. software එකක් තියෙන පොඩි install කරගන්න ඒක install කරගන්න. ඊට පස්සේ තව mouse එක මොකක් හරි වැඩ කරන්නේ නැතුව ගියොත් keyboard එක වැඩ කරන්නේ නැතුව ගියොත් camera එක වැඩ කරන්නේ නැතුව ගියොත් camera එක කියන එක දාගන්න ඕනේ device එක drive එක. හරිද? drive එක දාගත්තට පස්සේ camera එකක් ඔයා plug කරාට පස්සේ ඒක camera එක ගන්නවා. හරි කැමරා එක නැත්තම් හේව වෙන්නේ නැත්තම් කැමරා කියලා එකක් තියෙනවා ප්‍රොපර්ටිස් කියලා ඔයාලට නැත්තම් change hard මෙතින් change of the hardware setting changes කියලා ඔයාලට ඒවා වෙනස් කරගන්න පුළුවන්. ඒ මේව තියෙනවා දැන් printer එකක් ගැහුවට පස්සේ කෙලිම printer එකේ මෙතන පෙන්වන්න නැති වෙන්න පුළුවන්. දැන් ඔයාගේ මේ drive එක නැති වෙන්න පුළුවන්. ඒකට ඔයා download කරලා ඒකට අදාළව තියෙන drive එක ගන්න ඕන. පැහැදිලිද? අන්න එහෙම තමයි තියෙන්නේ. එතකොට ඒක සම්බන්ධ තමයි යන්නේ. එතකොට දෙවෙනි එක තමයි උත්තරේ. එතකොට අනිත් එක මොනවද මේ? ඈ ඩීෆ්‍රැග්මන්ට් මේක මතකද ඔයාලට මේ ෆ්‍රැග්මන්ටේෂන් මං කරා ඩීෆ්‍රැග්මන්ටේෂන් කරා මතකද ෆ්‍රැග්මන්ටේෂන් ඩීෆ්‍රැග්මන්ටේෂන් කිව්වර හાર્ඩ් එක තියෙනවා කොටස් එතකොට ෆයිල් එකක් ගත්තට පස්සේ ෆයිල් එකේ කොටස් ටික තියෙන වෙනම ඒ ටික මේ එක තැනකට ගන්න එක තමයි මේ ඩීෆ්‍රැග්මන්ටේෂන් කරනවා කියලා කිව්වේ මතක ඇති ඒකෙන් මොකද්ද වෙන්නේ හાર્ඩ් එකේ තියෙන ස්පීඩ් එක වැඩි වෙනවා ඩේටා කියවන එක අනිහිම කම්පියුටර් එකට ගොඩක් වාසි තියෙනවා හරිද දැන් ඔය ඊට පස්සේ මම කිව්වා ඔය හાર્ඩ් වල විතරයි ඔය සීන් එක වෙන්නේ. දැන් ඔය පෙන් වල ඊට පස්සේ SSD වල ඒක වෙන්නේ නැහැ. ඒ සම්බන්ධවත් මම කියන හොඳට පැහැදිලි කරා. එතකොට ඒක කොටස බැරි නම් ඒ වීඩියෝ බලන්න. හරිද? තුන්වෙනි උත්තරේ මොකද්ද? ගොනු කළමනාකරු. මේක ඇවිල්ලා software එකක් නෙමෙයි. ගොනු කළමනාකරු කියලා කියන ළමයි OS එකෙන් දෙන සර්විස් එකක්. සේවාවක්. ප්‍රධාන මොකක්ද? සේවාවක් තමයි මේ ගොනු කළමනාකරණය කියලා කියන්නේ. මතක ඇති සේවාවන් පහක් මට ප්‍රධාන වශයෙන් කිව්වා මොකද්ද ෆයිල් මැනේජ්මන්ට් ඊට පස්සේ තව මොකක්ද ඔය වගේ නෙට්වර්ක් මැනේජ්මන්ට් ඔය වගේ ගොඩක් මම කරුණු හයක් මට මතක විදිහට හයක් තිබ්බා හරිද
ඒ හයම මොකක් කරන්න ඕනද? ඒ හයම බලන්න ඕන. ඒකට ඒ හයට අදාළව තියෙන කොටස තමයි ගොනු කළමනාකරණය කියලා කියන්නේ. පැහැදිලිද? ගොනු කළමනාකරණය. ඒ කොටස බලන්න ඕනේ. ඒ කොටස බැයි නම් බලන්න. හරි. ඊට පස්සේ ළමයි දිනනවා කාර්ය කළමනාකර ටාස්ක් මැනේජර්. ටාස්ක් මැනේජර් කියලා කියන්නේ ඔයාලට මතක ඇති කම්පියුටර් එකේ තියෙන මොන ටාස්ක්ද මොකද්ද වෙන්නේ කියලා මේ රයිට් ක්ලික් කරලා මම කිව්වා ටාස්ක් මැනේජර් යන්න පුළුවන්. ඕවර්විව් එකක් ගන්න පුළුවන් කම්පියුටර් එකේ තියෙන. ඒ ටාස්ක් මැනේජර් එකෙන් ඒක තමයි වෙන්නේ. හරිද? අපිට ඒ සම්බන්ධව බලන්න පොඩි විස්තර ටිකක් තියෙනවා ටාස්ක් මැනේජර් එකේ. හරිද? එතකොට ඒකෙන් වෙන්නේ මොකද්ද කියන එක මම අමුතුවෙන් ආයි කියන්න ඕනේ නැහැ. මම සෑහෙනම තවක් කියලා තියෙනවා. හරි. ඊට පස්සේ එනවා 12 වෙනි ප්‍රශ්නෙට. පරිගණකයක් බලගැන්වූ පසු ප්‍රථමයෙන්ම ක්‍රියාකාරී වන්නේ පහත සඳහන් කවරක්ද? මොකද්ද ළමයි මුලින්ම මම කිව්වා නිතරම කිව්වා. හරිද? මේ මොකක්ද වෙන්නේ? මේ බලගැන්වන ගමන් මොකක්ද වෙන්නේ? BIOS තමයි ලෝඩ් වෙන්නේ. හරිද? BIOS තමයි ලෝඩ් වෙන්නේ. ඔයාලට මතක ඇති දැන් BIOS කියන එක මතක නැත්නම් හොයලා බලන්න හොඳට. මම හොඳට කියලා තියලා තියෙනවා වීඩියෝස් වල. මේ BIOS තියෙන්නේ මෙතනයි මදර් බෝඩ් එකේ මෙහෙම කෑල්ලක් තියෙනවා. මේකෙන් වෙන්නේ මෙහිමයි. විස්තර කියලා තියෙනවා. ඒකට ඒ සම්බන්ධ මතක නැත්තම් බලන්න. හරි. ඒතර BIOS එකෙන් තමයි වෙන්නේ. අපි කියන්නේ මොකද්ද? බේසික් ඉන්පුට් අවුට්පුට් සිස්ටම්. කම්පියුටර් එක ඔන් වුණ ගමන් ඉන්පුට්ස් මොනවද තියෙන්නේ? අවුට්පුට් මොනවද තියෙන්නේ? ඒ ටික වැඩද? ඒ ටික චෙක් කරලා ඊට පස්සේ ඩිස්ප්ලේ වෙන නමක් තියෙනවා නම් ඒ ටික ඩිස්ප්ලේ කරලා කම්පියුටර් එකට ඔන් වෙන්න ඕන කරන අවශ්‍ය කරන මේ අවස්ථාව සලසලා දෙන්නේ මේකේ. හරිද? ඊට පස්සේ තව මොකක්ද ළමයි? තව හાર્ඩ් එක මේ තියෙනවද හાર્ඩ් එක මේ හાર્ඩ් එකේ Windows තියෙන ඔක්කොම බලනවා. හරිද? ඉන්පුට් තියෙනවද කියලා බලනවා. හරිද? එහෙම තමයි කම්පියුටර් එකක් ඔන් වෙන්නේ. මම ඒ සම්බන්ධව කියලා දීලා තියෙනවා. හරි. ඊට පස්සේ තියෙනවා ඩිස්ක් භාගීකරණ මෙවලක්. නැත්නම් අපි කියනවා ඩිස් පාටිෂනින් ටූල්ස්. හරිද? ඩිස් පාටිෂනින් ටූල්ස් කියලා ළමයි මේ මතක ඇති මම පාටිෂනින් කියන කොටස කිව්වා. ඔයාලට පුළුවන් හાર્ඩ් එක කොටස් වලට බෙදා ගන්න. දැන් මේ මෙතන නම් තියෙනවා මගේ මෙතන තියෙන්නේ C කියලා මේ කෑල්ලක් විතරයි තියෙන්නේ. හරිද? ඕක මට තව කඩා ගන්න පුළුවන් C වෙන්න පුළුවන්, D වෙන්න පුළුවන්, E වෙන්න පුළුවන්. ඕම කඩා ගන්න පුළුවන්. ඒතර ඒකට අපි වෙනම software දාගන්නත් පුළුවන්. එහෙම කරන softwares තියෙනවා. සාමාන්‍යයෙන් default අපි Windows එකේම තමයි කරගන්නේ. හරිද? ඒකට ඒක එන්නේ නැහැ. ඒක වෙන්නේ නැහැ නේ. ඒක මොකක්ද වෙන්නේ? කම්පියුටර් කොන් වුණාට පස්සේ අපි කරගන්න දෙයක්. හරිද? මෙහෙයුම් පද්ධතිය. හරිද? operating system. කම්පියුටර් ඔන් කරපුවම ඔපරේටින් සිස්ටම් ඔන් වෙන්නේ නැහැ ළමයි. මුලින්ම BIOS එකට කියලා තමයි එන්නේ. BIOS එකෙන් තමයි කියන්නේ හાર્ඩ් එක OS තියෙන හાર્ඩ් එකට අදාළව මේක ලෝඩ් කරලා දෙන OS එක පණ ගන්න. හරිද? OS එක රන් වෙන්නේ BIOS ආවට පස්සේ. හරි. ඊට පස්සේ තියෙනවා කාර්ය කළමනාකරු ටාස්ක් මැනේජර්. මෙතනක් තියෙනවා මෙතනක් තියෙනවා. ඒකයි කියන්න ඕනේ. බලන්න හරි සරල ප්‍රශ්න ටිකක් ඈ. හරි ඉක්මනට උත්තර ලියන්න පුළුවන්. මෙන්න මේ වගේ එහෙම සෑහෙන වෙලාව ඉදිරි කරගන්න පුළුවන්. දැක්ක ගම උත්තරේ ගහන්න පුළුවන්. හරිද? උත්තරේ දන්නවනම් සරස් කාලේ ගැහුවා. පට්ට වෙලාවක් ඉතිරි වෙනවා. එතකොට ඒ වගේ මොකක් කරන්න පුළුවන්ද? අනේ වගේ ප්‍රශ්න මුලින්ම කරලා ඊට පස්සේ පුළුවන් අර ලොජික් ගේට්ස් වගේ ප්‍රශ්න වලට උත්තර ලියන්න. ඊට පස්සේ තියෙන ළමයි පොඩි විස්තරයක් දීලා පුද්ගලයෙකු තම බැංකු ATM කාඩ් පත ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍රයකට ඇතුළත් කොට තම පුද්ගලික හැඳුනුම් අංකය හරිද? දැන් මේ වගේ ප්‍රශ්න කරනකොට කෙලින්ම මොකක් කරගන්න ඕනද? අන්ඩර්ලයින් කරගන්න කීවර්ඩ්ස් ටික. හරිද? දැන් ATM කියන එක නම් ඕනේ. හරිද? ඇතුළත් කොට තම මුලින්ම ප්‍රශ්න කියවන්න ළමයි. මේ කියවන කල මුලින්ම ප්‍රශ්න කියන්න. හරිද? පහත සිද්ධියට අදාළව ඉහත සිද්ධියට අදාළව ආදාන හරිද? ක්‍රියාවලිය හා ප්‍රතිදානයේ පිළිවෙලින් දක්වා ඇත්තේ පහත කවරක්ද කියලා අහන්නේ. එතකොට ඒ ටිකට අදාළව අපි කීවර්ඩ්ස් ටික ගහගත්තා. දැන් මේකේ හොයනවා ඊට පස්සේ. එහෙම තමයි ටයිම් ඉතිරි කරගන්නේ. දැන් මේ වගේ කියවන්න මොකක් හරි දෙයක් තියෙනවා වගේ තේරෙනවා නම් මුලින්ම ප්‍රශ්න කියවන්න. හරිද? ඔන්න දැන් කියන තම පුද්ගලික හැඳුනුම් අංකය. ඔන්න දෙනවා ඉන්පුට් එක. හැඳුනුම් අංකය පින් කෝඩ් යන්ත්‍රයට ලබා දෙයි. අනතුරු ඔහු ලබාගත යුතු මුදලේ අගය යන්ත්‍රය වෙත ලබා දී ඔහුගේ ගිණුමේ පවතින ශේෂය පිරික්සීමෙන් අනතුරුව. ප්‍රොසෙස් එක මොකද්ද? ශේෂය පිරික්සීමෙන් අනතුරුව. ශේෂය පිරික්සන එක වෙන්නේ. එතකොට එතන ක්‍රියාවලියක් වෙන්නේ. ලබා දෙයි. හරිද? ඔන්න දැන් ඒක දුන්නට පස්සේ ඔහුගේ ගිණුමේ පවතින ශේෂය පරීක්ෂා කරනවා. අන්න හොයනවා. හරිද? ශේෂය පරීක්ෂා කරලා යන්ත්‍රය මගින් මුදල් ලබා දීම ශේෂය යාවත් කාලන කිරීම හා නව ශේෂයක් දැන්වීම සිදු කරයි. මෙතන පැහැදිලිවම පේනවා අවුට්පුට් එක මොකක්ද? නව ශේෂයක් දැන්වීම. හරි. එතකොට ප්‍රොසෙස් එක වෙන්නේ ළමයි මොකක්ද? පවතින ශේෂය පරීක්ෂීමෙන් අනතුරුව. හරිද? ඔන්න ප්‍රොසෙස් එකක් කරන්න යන්නේ. දැන් ඔන්න හොයලා බලනවා. එතන ප්‍රොසෙස් එකක් තියෙනවා පොඩි. හරිද? එතනත් ප්‍රොසෙස් එකක් තියෙනවා. මෙතනත් ප්‍රොසෙස් එකක් තියෙනවා. තව බලන්න මේ ATM යන්ත්‍රය මගින් මුදල් ලබා දීම ශේෂය ලබා දී මම යන්න වැඩි වෙලා ලබා දී ශේෂය යාවත් කාලය කිරීම.
එතකොට සල්ලි දුන්නට පස්සේ ශේෂය මොකක් වෙනවද? අඩු. මේ තිබ්බ ගණන් අඩු කරලා අඩු කරන එක මොකද්ද තමයි ක්‍රියාවලිය. හරිද? අන්න ඒක තමයි මොකක් වෙන එකද? ඒක තමයි ක්‍රියාවලිය. හරි. ඔන්න ඔය උත්තර තුන තියෙනවා නම් හරි. හැදුණුම් අංකය ලබා දී. හරි. ලබාගත යුතු මුදල. ලබාගත යුතු මුදල අපි දාන්නේ නැහැ මුලින්ම ඉන්පුට් එක. හරිද? ඒකත් ඉන්පුට් එකක් තමයි. ඒ නිවැරදි ඉන්පුට් එක නෙමෙයි. නව ශේෂයක් ලබා දෙන එක තමයි අවුට්පුට් එක. හරිද? මුදල් කියන එක අපිට ගන්න බෑ. එහෙම අවුට්පුට් එකක් විදිහට ගන්න බෑ මුදල් කියන එක. හරිද? මෙතන මුදල් කියන එක සම්බන්ධව දීලත් නැහැ. හරිද? මේ හරි. ගත්ත කියලා තියෙනවා වුණාට මේ අපිට ඒක ගන්න බෑ. හරිද? හොඳට කියවලා තේරුම් ගන්න හරිම පිළිතුරු තමයි ගහන්න දෙන්නේ. එතකොට මෙතන පොඩ්ඩක් මොකක් වෙන්න පුළුවන්ද? පෙරළි ස්වභාවයක් ඔයාලා තියෙන්න පුළුවන්. හරි. ලබා ගත යුතු මුදල. බලන්න ලබා ගත යුතු මුදල කීයද? හරි. ඔන්න අපි කියනවා ලබා ගත යුතු මුදල. ඔන්න දැන් අපි දානවා ලබා ගත යුතු මුදල අපිට ඕන. මෙච්චරක් ඕන කියලා ඉන්පුට් එකක් දෙනවා. හරිද? හැඳුනුම් අංකයත් මෙතනදී හරිනම් එන්න ඕන හැඳුනුම් අංකය. එතකොට උත්තර වලින් තියෙන්නේ මොනවද කියලා බලන්න. එතකොට ලබා ගත යුතු මුදල ඉන්පුට් එක. හරිද? හරි. ශේෂය ආවත් කාලින කිරීම. හරි. අන්න ඒක ප්‍රොසෙස් එක. හරිද? මේ ලබා දී ශේෂය ආවත් කාලින කිරීම. ඊට පස්සේ නව ශේෂය ලබා දී. ඔන්න දෙවෙනි උත්තරය අපිට ගන්න පුළුවන්. හරි. දෙවෙනි උත්තරය අපිට උත්තර විතර ගන්න පුළුවන්. ඉතින් ටිකක් බලමු. නව ශේෂය. නව ශේෂය කෙලින්ම එන්නේ නැහැ ළමයි අවුට්පුට් එකනේ. එතකොට තුන්වෙනි උත්තරේ කවන්න පුළුවන්. හරිද? හරි. ඊට පස්සේ ළමයි තියෙනවා තුන්වෙනි මෙතන හතර වෙන්න ඕනේ. උත්තරේ හතර වෙන්න ඕන. මේක පොඩ්ඩක් කපලා දාගන්න. හතරවෙනි උත්තරේ බලන්න. විශේෂ විශේෂ ආවත්කාලින කිරීම. මේක නෙමෙයි. හරිද? පුද්ගල හැඳුනුම් අංකය. මේ ඔක්කොම පටලලා තියෙන පුද්ගල හැඳුනුම් අංකය එන්න ඕන ඉන්පුට් එකක් විදියට. එතකොට ඒක වැරදි. මේ දෙක පැටලලා තියෙන්නේ. එතකොට හතරවෙනි උත්තරේ ගන්න වෙන්නේ උත්තරේ අංක 2. අපි යනවා අවසාන ප්‍රශ්න 3ට. මොකද්ද කියන්නේ? අවසාන ප්‍රශ්නේ පහත තාක්ෂණයේ පළමු පරම්පරාවේ සිට නූතන පරම්පරාව දක්වා පරිණාමයේදී පහත සඳහන් කුමක් සිදු වීද? හරි. පහත සඳහන් කුමක් සිදු වීද කියලා අහන්න. පරිගණක තාක්ෂණයේ පළමු පරම්පරාවේ සිට නූතන පරම්පරාව දක්වා පරිණාමයේදී කුමක් සිදු වෙලා තියෙනවද කියලා තමයි අහන්නේ. හරි. පරිගණකවල සැකසුම් හැකියාව වැඩි වීම. උන් නැද්ද? තාක්ෂණයත් එක්ක ජෙනරේෂන් වැඩි වෙද්දී හරි උනාද නැද්ද? සැකසුම් වේගී ප්‍රොසෙසින් පවර් එක වැඩි වුණාද නැද්ද? වැඩි වුණා. ඒක ගන්න පුළුවන්. එතකොට ඒ නැති උත්තර කපන්න. හරිද? B එක කපලා දාන්න පුළුවන් කෙලින්. හරි. ඊට පස්සේ බලන්න. මධ්‍යම සැකසුම් ඒකකය තුල වර්ග සෙන්ටිමීටර් එකකට ඇති ට්‍රාන්සිස්ටර් සංඛ්‍යාව වැඩි වුණාද නැද්ද? වැඩි වුණා ළමයි. ඒ කොටස බැයි නම් පළවෙනි පාඩමේ තියෙන අවසාන පිටුවේ තියෙනවා ළමයි ජෙනරේෂන් සම්බන්ධ විස්තරය. හරිද? ඒක නැතත් ඔයාලට තේරෙන්න ඕන සෙන්ටිමීටර එකේ තියෙන ට්‍රාන්සිස්ටර්ස් ප්‍රමාණය වැඩි වෙනවා කියලා කියන්නේ හරිද? ප්‍රොසෙසින් පවර් එක වැඩි වෙනවද නැද්ද? වැඩි වෙනවා. හරිද? එතනත් වැඩිවීමක් වෙනවා. හරි. එතකොට B එකක් ගන්න පුළුවන්. හරිද? B නැති හැම උත්තරයක්ම කපලා දාන්න. එතකොට මේක කපන්න පුළුවන්. හරි. ඊට පස්සේ C ගමු. C කියනවා පරිගණකවල ආචායන ධාරිතාවය වැඩි වීම. මොකද්ද මේ ආචායන ධාරිතාව? නැත්නම් කියන්නේ ස්ටෝරේජ් කැපැසිටි එක වැඩි වුනේ නැද්ද? වැඩි වුණා. මම කිව්වොත් ෆ්ලොපි ඩිස්ක් වල එහෙම තිබ්බේ MB 500 ගණන් MB 12යි සමහර. හරිද? අන්න ඒ වගේ තිබ්බේ ඒවා දැන් hard disk ඇවිල්ලා SSD ඇවිල්ලා සෑහෙන දුරකට වර්ධනය වෙනවා තියෙනවා. එතකොට ඒ උත්තරෙත් හරි. ඒතර උත්තරේ මොකද්ද? උත්තරේ අංක 4. අනිත් එක කපලා දාන්න මෙතන බලන්න 50-50 අවස්ථාවක් තියෙනවා. උත්තරේ අංක 4යි. පරිගණකයේ මධ්‍යම සැකසුම් ඒකකයේ හෝරා වේගයෙන් මැනීමට භාවිතා කළ හැක්කේ පහත සඳහන් කවරක්ද? හෝරා වේගය කියලා කියන ළමයි ක්ලොක් ස්පීඩ් එක. හරිද? හරි. පරිගණකයේ මධ්‍යම සැකසුම් මේක කියලා කියන්නේ CPU. අපි බලමු මේ මොනවද තියෙන මේවා කියලා. හරිද? ගිගාබයිට්ස් කියලා කියන ළමයි ස්ටෝරේජ් මයින කැපැසිටි මයින අපි මේ එක. හරිද? මිනුම. හරිද? GB කීයද MB කීයද එහෙමයි බලන්නේ අපි. හරි. GB කීයද කියලා තමයි අහන්නේ. ඒකට මේක ගන්න බෑ. ඒක ස්ටෝරේජ් එකට දාලා තියෙන්නේ. ඊට තප්පරයකට මෙගාබයිට් කියන ළමයි. තප්පරයකට මෙගාබයිට් සාමාන්‍ය ළමයක් පාවිච්චි කරන්නේ ඉන්ටර්නෙට් ස්පීඩ් බලන්න. හරි මේ මෙගාබයිට්ස් මේ MBPS කියලා කියන්නේ MBPS කියලා කියන්නේ ස්පීඩ් මේ ස්පීඩ් එක. හරිද? පැහැදිලිද? හරි. එතකොට ඒක ගන්න වෙන්නේ නැහැ. එතකොට ඒක ඉන්ටර්නෙට් එකට දාලා තමයි තියෙන්නේ. ඊට පස්සේ ළමයි බලන්න මේ මිනිත්තු පරිභ්‍රමණය කියලා කියන්නේ මොකද්ද? RPM එක. මතකද මං හાર્ඩ් එක කතා කරද්දි කිව්වා තප්පරයකට හાર્ඩ් එක කී වතාවක් කැරකෙනවද කියලා. මතකද? එතකොට ඒක මැන්නේ මොකකින්ද? RPM කියන එක. හරිද? තප්පරයකට හાર્ඩ් ඩිස්ක් එක කොච්චර වේගෙන් කැරකෙනවද? හරි. අන්න එක තමයි RPM කියලා කියන්නේ. හරිද? එතකොට ඒක ගන්න වෙන්නේ නැහැ. හරි. උත්තරේ වෙන්නේ ළමයි ගිගා හර්ට්ස් කියන එක.
හොඳට තව බැලුවොත් එහෙම ටාස්ක් මැනේජර් එකට ගිහිල්ලා අපිට පුළුවන් යන්න මෙතන performance වලට ගිහිල්ලා යනවා CPU. ඔයාලට පේනවද මෙතන තියෙනවා මේ GHz කියලා එකක්. මේ තියෙන GHz. base speed හරිද? base speed තියෙන GHz කීයද? 2.3.0. හරිද? ඕක තමයි මගේ CPU එකේ තියෙන ස්පීඩ් එක. හරි. උත්තරේ මොකක්ද දෙන්න ළමයි? මේ දෙවෙනි උත්තරේ තමයි. හරි. අහනවා තවත් අවසාන එක තඹරහැන් ආලෝක පරිවර්තනය සහ රේඩියෝ තරංග තුලින් රත සම්ප්‍රේෂණය කිරීමට වඩාත්ම යෝග්‍ය මාධ්‍ය වන්නේ මේ රත කියන එක වැරදියි. පොඩ්ඩක් වෙන මේ ඩේටා වෙන්න ඕනේ. දත්ත සම්ප්‍රේෂණය කිරීමට වඩාත් යෝග්‍ය මෙතන දාගන්න දත්ත. Which of the following is a list of media that are most suitable for the transmissioning light through copper and radio waves. The light through and copper and radio waves කියලා අහන්න. radio waves representatively. හරිද? ලයිස්ට් එක මොකද්ද කියලා අහන්න. මේ ටික වෙන අනුපිළිවෙල අහන්නේ. මුලින්ම අහන්නේ ආලෝකයෙන් මොකක් වෙනවද? හරිද? පිළිවෙලට අහන්නේ මුලින්ම අහන්නේ තඹරහැන් ආලෝක පරිවර්තක. හරිද? ඉංග්‍රීසියට නම් පොඩ්ඩක් වැඩේ වැරදිලා තියෙන්නේ ප්‍රශ්නේ හදද්දී. තඹරහැන් ආලෝක පරිවර්තක සහ රේඩියෝ තරංග තුලින්. මුලින්ම තඹරහැන්. හරිද? මුලින්ම එන්න ඕන ළමයි කොප. මේ ඉංග්‍රීසියට පොඩ්ඩක් වැරදිලා තියෙන්නේ. ඒක පොඩ්ඩක් ප්‍රශ්නේ හදාගමු. එයාලා ඒ ප්‍රශ්නේ කියවල ඒ විදිහට උත්තරේ හරි දිනනවා නම් එයාලා උත්තරේ ඒක හරි විදිහට දාගන්න. සිංහල අය එහෙම වුණොත් අනිත් උත්තරේ දාගන්න. මුලින්ම කියන්නේ තඹරහැන්. තඹරහැන් කියලා කියන්නේ තඹරහැන් කියලා කියන ළමයි මතකද කොපර් කේබල්ස්. හරි. ට්විස්ටර් ස්පේ එහෙම කියලා දාගත්තේ අපි. හරි. කොපර් කේබල්ස් වලින් කොහොමද කියලා බලන්න. හරි. මුලින්ම එතකොට එන්න ඕන කොපර්. ඇම්බර් වූ කම්බි යුගල. හරිද? ට්විස්ටර් ස්පේ. හරිද? එතකොට ළමයි මේ පළවෙනි එක කපන්න පුළුවන්. ඇයි? ආලෝකයෙන් නෙමෙයි මුලින්ම පටන් ගන්න. හරිද? හරි. ඒක කැපුවා. ඊට පස්සේ මේ ෆයිබර් කේබල් එක මෙතන තියෙන්නේ. මෙතන ෆයිබර් කේබල් ඒකත් කපන්න පුළුවන් අපිට කෙලින්. හරිද? ඊට පස්සේ උත්තර දෙකක් ඉතිරි වෙනවා අපිට. ඒ උත්තර දෙකට අදාළව බලමු ඊළඟට තියෙන්නේ ආලෝකය. ආලෝකයෙන් මේ data transfer කරන්නේ fiber optic cables. හරිද? එතකොට උත්තරේ එන්නේ 3. හරිද? සිංහල අයට අදාළ උත්තරේ එන්නේ 3. එතකොට මෙතන උත්තරේ ගන්න බෑ. මෙතන wifi ඇවිල්ලා තියෙන්නේ. හරි. හරි. අවසාන එක අහනවා පරිවර්තන රේඩියෝ තරංග වලින් wifi හරි. අපි ඉංග්‍රීසි ප්‍රශ්නේ පොඩ්ඩක් වැරදිලා තියෙනවනේ. එතකොට එයාලා ඒකට අදාළ උත්තරේ හදාගන්න. ලයිට් ටෝච් කියලා කියන ළමයි මේ සිංහල අයට උත්තරේ 3. ඉංග්‍රීසියේ පොඩ්ඩක් මේ ප්‍රශ්නේ දාන්න දුම් වෙලා තියෙනවා. ලයිට් කියලා කියන්නේ ෆයිබර් ඔප්ටික් නේ. ඊට පස්සේ කියනවා කොපර්. කොපර් කියලා කියන්නේ ඇඹරුයි කම්බි යුගල්. හරිද? ඊට පස්සේ රේඩියෝ වේව්ස් කියන්නේ මේක. ඒකට ඉංග්‍රීසිය දාගන්න උත්තරේ කීයද 1. එයාලගේ ප්‍රශ්නේ පොඩ්ඩක් වැරදිලා තියෙනවා. හරිද? සිංහල අය උත්තරේ 3. හරි. කොහොම දාලා මට උත්තර වලින් ඉන්න මම බෝඩ් එකට එන්න. දැන් MCQ 16ක් දුන්නා ළමයි මම. හරිද? ඔයාලට MCQ 16ක් දීලා තියෙනවා. ඒ MCQ 16ට අදාළව 16න් කීයක්ද කියන එක මට දෙන්නවා. 16න් 16ද 16න් 13ද? හරි 16න් 8යිද 5යිද? ඔයා එක ලකුණු හරි ගත්තත් මට ප්‍රශ්නයක් නැහැ. ඔයා තනියම අවංකව කරලා නම් කොපියක් කරලා chat GPT දාලා නිකන් එහෙම වැල් බයිලා කරලා නම් එහෙම මට එහෙම උත්තර එපා. එහෙම එපා. හරිද? එහෙම පේපර් ගන්නත් ඕනේ නැහැ එහෙනම්. හරිද? ඉගෙන වැඩක් නැහැ එහෙම කළා. ඔයා තමන්ට අවංකව වැඩේ කරනවා නම් එච්චරයි වෙන්න ඕන. පැහැදිලිද මං කියන කාරණාව? එතකොට කීයෙන් කීයද කියලා මට දාන්න මේ වීඩියෝ එක බලපු ගමන්. පැහැදිලිද? chat එකට දාන්න මැසේජ් එක. chat එකට කියන්නේ ඒ WhatsApp එක. හරිනේ? හරි එහෙනම් මේක මෙතනින් නවත්තනවා. ඒතර බලන්න කොච්චර ලාව කතා කරද්ද අපි MCQ 16කට ගොඩක් දේවල් කතා ගන්න තියෙනවා. MCQ 40ක් තියාම පැය දෙකමාරක්වත් කතා කරන්න තියෙනවා MCQ 4. ඊටත් වැඩි. හරිද? ඒතර ගොඩක් තියරි කරුණු ආවරණය කරලා ඒව මතක් කරලා තමයි මේ පේපර්ස් කරන්නේ. එතකොට අනිවාර්යෙන් මේ පේපර්ස් කරන්න පේපර් ඩිස්කෂන් බලන්න. ඒක වැඩ ටික පිළිවෙලකට කරන්න. පේපර් ඩිස්කෂන් අනිවාර්යෙන් බලන්න. හරි. එහෙනම් බයි බයි ඊළඟ පේපරේ හම්බෙමු.